හෙලෝ කට්ටිය මොකද වෙන්නේ? ඔන්න එනම් සුපුරුදු පරිදි මම අදත් ඇවිල්ලා ඉන්නේ. අද අපි ඉන්නේ යාපහු රාජධානිය. අහලා ඇතිනේ ඉතිහාසෙ. යාපහු රාජධානිය. ඒ කියන්නේ රජතුමාගේ ගැන විස්තරයක් පාඩ කියනවා නම් එයා ගැන මොනවද? දන්න තරමින් අහලා තියෙන හැටියට නම් පළවෙනි බෝනක බාහු රජතුමා හරි ඔන්න මක්කරි ඇවිල්ලා ඉන්නේ ෆොටෝ ටිකක් ගන්න හිතාගෙන. පට්ටවුවක් තියෙන්නේ මම මෙතන නම් ගහක් මුල ඉන්නේ. සියඹලා ගහක් මැදට තියෙන ලස්සන පොට්ටම් මෙතන වාඩිලා ඉන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. ඒ යන්න පිටිපස්සේ තියෙනවා යාපහු රාජධානිය. උඩට යන්න තියෙන්නේ නම් අපි ගිහලා බලමු උඩ. ඔන්න ඔහොමයි යන්න තියෙන්නේ. මේ පඩි පෙළ මෙහෙම හිතන තරම් ලේසි නෑ. මේක යන්නේක පොඩ්ඩක් ඩේන්ජර් වැඩක්. මම අර ගෙවල් වල පඩි පෙළ තියෙන තමයි ඒක නෙමෙයි තියෙන්නේ. මම දන්නේ කොහෙද යන්න තියෙන්නේ කියලා. අපිට දැන් යන්න තියෙන්නේ මෙතනින් උඩට තව. අපි ගිහිල්ලා බලමු. වතුරයක් අතට අරන් ඇවිල්ලා නැහැ. බෑග් එකේ තිබ්බට බෑග් එකේ තියෙන්නේ ලෙන්ස් එකයි කැමරායි බැටරි එකයි චිප් එකයි විතරයි. තමන්න ගිහිල්ලා බලමු. නිකම්ම කාලා බීලා ඉන්න එපා. වෙලාව දින වෙලාවක මේ වගේ ගලක් කුට්ට හරි නගින්න බලපන්. කවදා හරි ජීවිතේ අන්තිම කාලයකට ඉතුරු වෙන්නේ මතක විතරයි හැම දෙයකින්ම. ඒ කියන්නේ මම ජොබ් එකක් කරනවා. ඒ කරන ගමන් පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් කරගෙන සෙට් වෙන ලාවට තමයි මම පොඩ්ඩක් මෙහෙම එළියට එන්නේ. බලා ගන්න පුළුවන් මේ මාලිගාවේ පරණ නටඹු. තියෙන වෙන පොඩ්ඩේ. දලදා මාලිගාවේ කියලා පොඩ්ඩේ උත් තියෙනවා මෙතන. නම් බවුන්ඩේෂන් විතරයි තියෙනවා. මම පෙන්නන්න උඩට පොඩ්ඩක් ගිහිල්ලා. වෙන රූටින් ගලකුත් හරිලා තියෙන තැනට ඇවිල්ලා. මම දන්නේ ඒක උඩින් ඇවිල්ලා තියෙන්නේ. වෙනදට මේ වගේ වෙලාවක මේ පැත්තට ආවොත් හැම තැනම සෙනග ඉන්නවා. කියන්නේ තරම් කට්ටියක් එනවා මෙතන. දැන් සතිය දවසක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ කවුරුවත් නැහැ. ඒ කියන්නේ පිටරට සුද්දෝ ටිකක් හිටියා. යාළුවත් ඉන්නේ පල්ලහ. එතන මම භාගයක් විතර වාඩිලා ඉඳලා ආයෙත් යන්න හදන්නකොට මෙතනින් ඉන්නේ. මදත් දුරට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් උඩට යන්න ඕන දැන්. අම්මෝ තමයි යන්න තියෙන්නේ ළමයි. මේ ටික නම් හෙවණයි. මේ ටික අවුලක් නැහැ. ෂේප් එක යන්න පුළුවන් පොඩි කූල් එකක් තියෙනවා. මේ ගස් ටික අතරින් යනකොට තව ටිකක් උඩට යනකොට තමයි සැප තේරෙන්නේ. එතනින් ආර ගල උඩ පඩිපලේ නගින්න තියෙන්නේ අවුවයි එතන. දැන් නම් හොඳටම දාඩිය පාරකුත් දාලා තියෙන්නේ. පේනවා නැති. ඔක්කොම වඩා හති. අර මං කලින් කිව්වා වගේ ටෝපර් ෆිල්ටර් විසි වෙනවා. අපි තව ටිකක් දුර උඩට ඇවිල්ලා තියෙන මේ පැත්තෙන් යන්න පුළුවන්. යන්න පුළුවන් කියන උඩට නෙමෙයි. මේ පැත්ත ගිහිල්ලා බලන්න. සුපිරි බලා ගන්න පුළුවන් ආවද මෙතන. මේ වගේ තැනක් තමයි ආවද බලා ගන්න පුළුවන්. ආවද තියෙනවා පල්ලෙහාට ගෙවල් එහෙම. සමහරට ලාදී ටික වෙලාවකින් දෙන්න තුනයි එනවනේ. කොල්ල සෙට් එකක් ඇවිල්ලා චූරි මල්ලි කෙනෙක් විතර ඉතුරුලා තියෙන අනිත් දෙන්න නම් කපා. ඒ දෙන්නම මම පෙන්වන්නේ නැහැ වීඩියෝ එකේ. දැනට නම් උඩ කවුරුත් නැහැලු ගලේ. හරි රයිට් එකෙන් ගිහලා බලමු. ඔන්න එහෙනම් ගලේ උඩට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති. පොඩි පොකුණකුත් තියෙනවා.
වටේට වැව්. මේ පේන්නේ ඔක්කොම වැව්. අර පේන්නේ. ඔය පේන්නේ සේරම වැව්. අපි තව යන්න ඕන. අපි දැන් ටිකයි ඇවිල්ලා තින්නවා. වල පේනවද? පඩිපෙළ. එතනින් යන්න තියෙන උඩට. ගිහලා බලමු. හරි පරිස්සමෙන් සහ අවධානයෙන් යන්න ඕන තරම් මෙතන මොකද මේ වරිස්සනවා. වල මේ ගල කොහමද වෙන්නේ? ලස්සන චිත්‍රයක් අඳලා වගේ. මෙන්න මේ පාර තමයි මම ආවේ. මේ තමයි පාර. හොඳට මද ආඩිය දාලා තියෙන්නේ. වතුර තිබ්බහයි වතුර තියෙනවා උඩ ඒ උනාට බොන්න බෑ. තන්නේ කර මාරව්වක් තියෙන පිච්චෙනවා. පාරා මතක තියාගන්න මේ වගේ තැනකට ආවට කමන්නේ. ගල් ගහන්න එපා. පල්ලෙහා ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල මිනිස්සු කියලා තියෙන සමහර කට්ටිය බලන්න ආවට පස්සේ උඩ ඉඳන් බලනකොට පල්ලෙහා ගෙවල් ටික එහෙම පොඩියට පේන්නේ මචං. ඒ කියන්නේ පොඩි ගලක් ගැහුවත් පල්ලෙහාට යනකොට ඒක වදිනවා ෂීට් පොඩි වෙන්න තරම්. ඒ තරම් වේගකින් වැටෙනවා ඒ ගල්. එහෙම කියලා තියෙන මිනිස්සු එහෙම ආපු කට්ටිය ඒ වගේ ගොන් අතල්ලා අරගෙන තියෙනවා මේ වගේ තැන්වල. ආලා එහෙම කරන්න එපා මම පෙන්නන්නම්. අවුව දැනෙන්නේ නැහැ උලම් පාරට ඒ තරම් මෙතන සුපිරිම උලම් පාරක් තියෙනවා. වැඩි අවුව තියෙන්නේ ඒ කියන්නේ පිච්චෙන ප්‍රමාණයට. මේ ගල උඩට ඇවිල්ලා බැලුවා කියන්නේ මේ ලයින් එකේ තියෙන හැමදේම පේනවා. ඒ කියන්නේ මේක තමයි යාපහු රාජධානිය. ඒ වගේ වෙලා තියෙන්නේ. එතකොට මෙතන ඒ රජකම කාලේ කොහොම විව්වද තියෙන්නේ නැත්තේ. නිකමඩ පොඩ්ඩක් හිතලා බලන්නකොනේ. ඒ තරම් දේවල් දැක ගන්න අපිට පින තිබිලා නැහැ. මොනවද දැන් කියලා ලංකාවේ වෙනසක් නැහැ. ලංකාව කොහොමත් ලස්සනයිද? මේ වගේ ලස්සන තැන් පවා තියෙනවා ගල උඩ. ගල උඩ තියෙන්නේ මේ ගහ. දැන් ඉතින් ෆොටෝ ෂූට් එකක් එහෙම කරන්න මාරු. මොනක් ටික හොදගෙන යනවා. පල්ලෙහාට යමු එනවා. නම් කොල්ලෝ අපි පල්ලෙහාට ගිහලා වීඩියෝ ටිකක් දාන්න. සුද්දේ ලස්සන කපල්ලක් යනකොට යන්න දෙන්න පල්ලෙහාට. නයිස්. ඒ දෙන්න සුපිරිම ලොකේෂන් එකේ ඉන්නේ ෆොටෝ එකක් ගන්නවා. ලස්සන සුදු අක්කි බබෙක් එහෙම එනවා. මෙතනින් පොඩ්ඩක් බහිනවා නම් කට්ටිය පොඩ්ඩක් පරිස්සමෙන් කම්බියට අරගෙන බහින්න. මොකද මෙතන පොඩ්ඩක් ඩේන්ජර් තැනක්. තනි ගලේම කොටලා තියෙන්නේ වෙන මොන මේ පඩිපෙළ වල තියෙන්නේ මේ තනි ගල් පර්වතනම කොටලා තියෙන්නේ. ඒවම හදපුවා නෑ. එනවා පල්ලෙහාට යමු. ඔන්න පල්ලෙහාට යනකොට මෙතන තව කපල්ලයක් ඉන්නවා. මෙතන හොරලව්වක්ද ඔයද යන්නේ? බලමු. මොකද යාළුවා කියන්නේ කියලා. යාළුවා කොහොමද අම්මා?
අන්න දෝනිත් එක්ක සුදු මහත්තයා හුරතල් වෙනවා. දේවාලයක් වගේ. මේ ගලවඩ පේනවා තියෙනද? හරි ගොන් කරක් තියෙන කරන එක. තමයි පොට් එක. මේ පන්සල මෙතන ෆොරනර්ස් වගේ හැම ටිකට් එකක් ගන්නවා වෙනන්නේ ලංකාවේ කට්ටියක. ඒක තමයි ගල.